ඇත්තටම දැනුත් මම ඉන්නේ පවුල පොඩි සෙට් එක. අපි දෙන්නත් මම කිව්වා නේද මේ චුටි බඩ වැඩි ඉස්සරහට. Hello family members, welcome back to my channel. යමුද මාත් එක්ක වෙඩින් එකකට. මම වෙඩින් එක අවුට්ඩෝර් එකක්. ඉතින් මේ ඉන්නේ මම ඉතින් හෝල් එකේ එළියේ ඔයින් අපේ සින්ඩරෙලා බිල්මන් වර්ෂන් හැමතැනම දුන්න වීඩියෝ කරන්න එපා කියලා. ඒත් දැන් ඉතින් ළමයි මෙතන මානම ලස්සන සරසර තිබ්බා. මම උතර බාද වීඩියෝ කරන්න කලින් ඒක ඔක්කොම අස්තලා තිබ්බා. ඉතින් මේ අහිංසක ළමයි කැරකි වීඩියෝ කරලා දන්නේ නැහැ ආසාවෙන් හිටියේ ඩෙකොරේෂන්ස් ටික රෙකෝඩ් කරගන්න වෙන්නේ නැහැ කියලා. මම ඉන්නේ පවුල පොඩි සෙට් එක. අපි දෙන්නත් ඉතින් පොඩිනේ. අපිත් මෙයාලත් එක්කම හිටියේ නිසා. ඔසර අපි තුන්දෙනා මෝඩල් දෙනෙක් වගේ ඇස්ට්‍රේලියාදී හොඳට බලාගන්න. අපි තුන්දෙනා ඉතින් දඟල බැලුවේ අපි දාගෙට කරාඹු පේනවද කියලා. ඒ වුණාට නංගී කරාඹු දෙක ගැන අපි දෙන්නේ කරාඹු දෙක පේන්නේ කොහොමද හදලා තියෙන්නේ කියලා. ඉතින් පාටිකට විතරේ ඔක්කොම පොඩි සෙට් එක මට මිස්සා ගච්ඡාමකට එකතුණා. කොහොම හරි ඔය ඉන්නේ පවුලේ ඉන්න පොඩි ළමයි දෙන්නයි ලොකුම ළමයි එකට ඉන්න අවස්ථාවක්. මේ ඉන්නේ පොඩි සෙට් එකේම චුටියක්. මෙයාව චූටි කාලේ දැක්කට පස්සේ මං නම් තමයි දැක්කේ. ඉතින් අදාළගෙන හොඳට උත්තර කළා. තමයි වීඩියෝ ඉස්සරහට මෙයාව නිතරම දකින්න පුළුවන්. මොකද මම කාලේ ඉවසර දැක්කේ. ඉතින් මම කරන හැම වෙලේම හරි උරුතයි. ඉතින් මං ගෙදර බලනකොට ගත හැම වීඩියෝ එකකම මෙයාත් ඉන්නවා. ඔය බඩවැඩේට අපේ අක්කා කියලා දෙනවා ප්ලේට් එකෙන් මේසුට වැටිච්ච කෑම කන්න එපා කියලා ඉවර වෙලා. ඇත්තම පොඩි කියන්න කතා කරගන්න පුළුවන් වුණා නම් අපේ අක්කට හොඳ දෙකක් කියලා. ඇයි අනේ මේ චූටි කියන්න ඕතේට වෙයි කියලා වැඩක් නැහැ. ඉතින් අපේ අක්කනේ ඔක්කොටම පොඩි කියනවා. මේ ඉන්නේ පාටිකට ආව පොඩි සෙට් එකකින් ටිකදෙනෙක්. මේ කට්ටියත් අල්ලගත්තේ හරි අමාරුයි. මොකද ආවලේ ඉඳන් එහෙටයි මෙහෙටයි තුන. මම කිව්වා නේද මේ චූටි බඩ වැඩි ඉස්සරහට නිතර මිදී කියලා. ෂෝක් හරි මේ බඩ වැඩි. ඔය මම සලුන් එකේ හදලා දීපු කොණ්ඩෙත් වෙනස් කරගෙන මගේ කරාඹු පින්න කොණ්ඩේ හදාගන්න මහා බොරු වේවක් තරනවා. කොච්චර කළත් වැඩක් නැහැ. ටිකකින් ඔය කරාඹු පේන්න දෙන්න කොණ්ඩ වැටෙනවා. මේ බලන්න ගන්නේ ඇසේ මංගවට හරි හොද කියලා. කරලා ජීතිලා. අනේ මන්දානේ මේ චූටි බඩ වැටෙත් වෙලාවකට මේ දඟලනවා දැන් ඔය ඇනිලා ඉන්නේ. හරිද? ඊට පස්සේ ටිකකින් මන් දිහා බලලා හිනා වෙනවා. මං කිව්වේ ඔය හිනා වෙනවද? ඊට පස්සේ අපි කට්ටියත් ඔක්කොම වගේ එළියට ආවා. මොකද මම යනු විතරම එක දැනක ඉඳගෙන ඉන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි. ඉතින් මේ ඔබට රූපරාමතුලින් දිස්වන්නේ මම ෆොටෝ එකක් ගන්න දඟලන අසාර්ථක උත්සාහයක්. කොයි දේ කරණියත් උස බාධාවක් වෙන්න පින්වෙනවල තමයි. ඊට පස්සේ ෆොටෝ ගහලා මේ වැඩ වෙලා අපි කට්ටිය කන්න ආවා. කියන්න අවුලක් නැහැ. කැමටිගෙන මට රට තිබ්බා. මේ මංගා මට හිතෙනවා අයින් කරන්න. මොකද මට වැඩි ගොඩක් එක උසයි. උතර වෙන්නේ චූටි බටුවටේ පත් කරගම කාටුන් බලනවා. අපේ අක්කත් දෙටේ උසගෙන ගිහිල්ලා ඒ කාටුන් බලම තමයි පත් කන්නේ. ඊට පස්සේ අක්කයි මයි කෑම කාලා ඉවර වෙලා හෝල් එකේ උඩ ටික බලන්න ආවා. ඔය එනකොට තමයි මම දැක්කේ ඉස්සරහ තිබ්බ ඩෙකොරේෂන්ස් එහෙම ඔක්කොම අයින් කරලා කියලා. ඒත් මම ගොඩක් ආසාවෙන් හිටියේ ෆොටෝ එකක් හරි ගන්න. මොකද ඒ ටික මානම ලස්සනට තිබ්බා. මොනවා කරන්නද ඉතින්? ඉස්සරත් මේ හෝටල් එකට ඇවිත් තියෙනවා. බට් ඉස්සර මේ වගේ තරක් මෙහෙම තිබ්බ නැහැ. කොහොමද ඒක දැන් අලුතෙන් හදලා ඒ ටික නම් මාරම ලස්සනයි. ඉතින් ආපු ගොඩක් අය මෙතනට වෙලා ෆොටෝස් ගැහුවා. So guess what? අපේ අක්කා මට කියලා ෆොටෝස් 1000ක් විතර ගහගත්තා. ඒ ලස්සන පොණ්ඩ එකේ මාළු සීනාවක් වට කරගත්ත ඉපි කුමාරයෙක් ඉන්නවා. ඔය ඉන්නේ එයා තමයි.
හිතුණා හායි හරි කියලා එන්න. මොකද ඉතින් ළඟට වගේ කතා කරලා කියනතොත් හරි නෑනේ. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක හෝල් එකේ උඩ ටිකට ආවා. ඒ ටිකත් මාරම ලස්සනයි. සීත සුලග මදහාසනගන විට සිත කොලවනිද මෙතරම් ඒ දැනුම හැඟු ඉතින් කට්ටිය බරටම සර්ප්‍රයිස් ඩාන්ස් එකේ රිහර්සල් වුණා. මට නම් මම සර්ප්‍රයිස් ඩාන්ස් එකට දෙටි ෂෝක් මෙන්න මේ බටුව ටීමේ දඟලන ටික තමයි. මං කිව්වා මගේ කොණ්ඩේ දිහා විසිරලා හදන්න ඕගේ ලක්කට. අපරාධනේ සැලොන් එකට ගිහින් කොණ්ඩේ හැදුවේ. අපේ අක්කා හරි ලස්සන ටිකක් හදලා දුන්නා. ඇත්තටම මං දැනුත් හිතනවා ඇයි මං ඉච්චර මොන දෙයක් මගේ අක්කට කිව්වේ කියලා. නැවතත් අපට මේ තිරේ දිස්වන්නේ මම අක්කයි හැමෝම ඉස්සරහ හරිම සහෝදර බැඳීමේ ඉන්නවා කියලා වඩා මෙයා ජලස රඟපාන අවස්ථාවක්. මට අක්කා කිව්වා කැමරාව ඔන් කරලා එහෙමම තියලා පස්සට එන්න කියලා. පස්සට ඇවිල්ලා හෝල් එක පැත්ත බලන් තමයි දැක්කේ භාගයක් විතර මේ පැත්ත බලන් ඉන්න කියලා. ඉතින් මොකද දැන් මම ආපහු දුව කොට කඩාගෙන. ඉතින් අක්කයි මගේ වැඩ අතරලා අපෝ සැරයක් ෆොටෝ එකක් ගන්න කියලා ආවා. ඉතින් ඊට පස්සේ තිබ්බේ කට්ටියත් එක්ක හොඳ නටන්න. මොන නැතත් අපේ කට්ටියට තීරුමක් නැති වුණත් හොඳ නටන්න පුළුවන්. මේ කියන ළමයි දැන් උතර අපි දෙන්න විතරක් ඉඳගෙන ඉන්න එක හරි නෑ. ඒ ඉතින් කරන්න දෙයක් නෑ. අක්කටයි මටයි නටනවා කියලා සබ්ජෙක්ට් එකේ නැති හින්දා පැත්ත කරලා හිටියා. හැබැයි වැඩි වෙලාවක් කැමින් උන්නේ නෑ. අපි දෙන්නවත් උස්සගෙන ගියා. හැබැයි ඒ ටික නම් වීඩියෝ ගන්න ඕනේ නෑ. ඔන්න එතකොටම වගේ අපේ ලස්සන බ්‍රයිඩ් ලස්සන ගවුමකට මාරු වෙලා අපව එතනට ආවා. ඊට පස්සේ පොඩි කට්ටිය ආවත් දාසින් ෆ්ලෝකට අරගෙන ගියා. කොහොමරි එදා එවලේ පුදුම වැඩක් වුණා. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් අපිනේ මනාලය කියලා සර්ප්‍රයිස් කරන්නේ. ඒ වුණාට එදා මනාලය අපි සර්ප්‍රයිස් කරා. ඒ කියන්නේ අපි කවුරුත් කලින් දැනලා හිටියේ නෑ මනාලයට ඉච්චර රසට සින්දු කියන්න ඕන කියලා. මරියා මනාලයට ලස්සන සින්දුවක් කිව්වා. ඊට පස්සේ හිමීට වැඩෙන්න ගිය වැඩ ටික ඉවරනවත් එක්කම පොඩි වැස්සක් සෙට් වුණා. කොහොමරි ඒ වැස්සත් එක්ක හොටෙල් එකේ දීව කරන් මාරම ලස්සනයි. වැඩෙන්න ඉවරලත් කට්ටියට යන්න දවසක් නෑ වගේ හින්දා අක්කයි මාගේ පොඩි කතාවක් දාගෙන හිටියා. අපේ අක්කත් ඉතින් මම වෙඩින් එකේ හිටියේ නෑ වගේ දවසම වෙච්ච දේවල් ටික ඔක්කොම අත් එක්ක හිටියා. ඊට පස්සේ ඉස්සර වෙලා කියව හිටපු අක්කා නංගිත් එකගෙන මට කියන්න නැතුව අපේ නංග කෙනෙක් එක ගිහින් දිව්වා. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවසේ ගෙවල ඉවරුනේ. අපි තවත් දවසක අලුත් බ්ලොග් එකකින් හම්බෙමු.